guys. ඉතින් කොහමද ඔයාලා හොඳින් කිරිතා ඉන්නවද? දවස් 5ක වීඩියෝ මේ හරිද? ඒක නිසා දීර්ඝ වෙන්නේ වයින් දෙපා. හරි මං කියන්නම්කෝ අපි ඔන්න මේ පාරත් දෙවනි වරට පොප්කෝන් දවසක් දෙනවා වෙසක් එකට. එහෙනම් මේ දවස් 5ක්. ඒ කියන්නේ අපි දෙන්නේ 13 කුටිකාවත්තේ වෙද මහත්තයාගේ කීකාව තමයි අපි දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඔව්. ඒ වගේම අපේ දැන් දවස් 5ක වීඩියෝ එක බ්ලොග් එකක් කියමුකෝ. අපේ අපි දන්සයට කරන වැඩ තමයි ඔයගලන්ට අද අපි ෂෙයා කරන්න හිතාගෙන ඉන්නේ. මේ දෙවනි වාරේ ගන්න පළවෙනි වාරේ වීඩියෝ එකකට දාන්න බැරුව ගියා. ඒකට සමාවෙන්න. ඒක අපි ගිය අවුරුද්දේ නේද කඩේ. ඔව් ඒ වගේම අපේ මෝඩ වැඩ, ගොන් වැඩ ටිකක් බුද්ධිමත් වැඩත් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ අපේ වීඩියෝ එකේ. අද දවසේත් අපි පෝස්ටර් හදනවා තාම ඒකට කලින් අපි මේ පොඩි වීඩියෝ එකක් වාඩි දාන්න හිතුවා. මොකද අපි ඔයගොල්ලෝ එක ෂෙයා කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ හැම දෙයක්. මේ කියන්නේ මේ දවස් 5 ඇතුළත අපි දන්සලේ අපි ඔක්කොම එකතු වෙලා මේ අපි විතරක් නෙමෙයි තව කට්ටියක් ඉන්නවා ඒගොල්ලෝ ඇවිල්ලා නැහැ. පන්ති. ඉතින් පන්ති වැඩකට කරන්න එපා. ඒක නිසා ඉතින් අපි තුන්දෙනා පටන් ගත්තා පළවෙනිම වීඩියෝ එක. අපි දන්සල් කන්න යනවා. එතන මෙයා වෙසක් ඒවට බාන්න යනවා. අපි දන්සල් කන්න යනවා. ඔව් ඒවත් ඔක්කොම ඔයගොල්ලොත් එක්ක අපි ෂෙයා කරගන්න තමයි මේ YouTube channel එක හදාගත්තේ. 6 වීඩියෝ එකේ බොරු කියන්න එපා. අපි එච්චර ලොකු කරන්නේ මොකද අපි පොඩි වීඩියෝ එකක් තමයි ඔයගොල්ලන්ට ඒවත් දාන්නේ. ඔව් අපි ඇත්තටම කිව්වොත් අපි තුන්දෙනා හරිම මෝඩයි. අපේ මෝඩ වීඩියෝස් ඔක්කොම ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. එහෙනම් අපි good bye. අපි ඔක්කොම මෝඩයි. bye bye. මේ ඉතින් අපි වීඩියෝ එක ගන්න කලින් මෝඩකම. ඊට පස්සේ අපි වඳුරු වගේ පෝස්ටර් හදන දවසේ පේර ගෙඩි කඩන්න වාඩුටටත් නැග්ගා. බෑනතු අඳිනවා ඕක. ඔපදූපයක් හොය පෝස්ටර් හදපු දවස. ඊට පස්සේ අපි මේ ටික print out කරන්න ගෙනිච්චා. අපිට වීඩියෝ කරගන්න බැරුව ගියා. ඒකත් දැන් එනේ මිනිස්සුද ගැක්ටියා. ඒ වෙනනම් කොටොක් ගාව වැඩේ ගැන මම print out ගන්න කලින් වීඩියෝ එකයි ගත්ත පස්සේ වීඩියෝ එකයි පටලෝලා. ඉතින් ඔයගොල්ලෝ ගණන් ගන්න එපා ඉතින්. මෝඩල් කමෙන්ට් මේ වගේ ඒවා ලිව්වා අපි 20 අපි කොහේ අපි යනවා කියලා වාහනේ පොඩ ඉන්න මේ අපි මේක යන්නේ මේවා print කරන්න අපේ දන්සලේ මේවා ටික print කරන්න තමයි අපි යන්නේ. එහෙනම් අපි print කරන තැන හම්බෙමු. මේ මේසුඩ තමයි තියෙන්නේ මේ මගේ පොත් මේසේ පොඩ්ඩක් බලන්න එපා. ඉතින් එහෙම බලන්න එපා. මේක නිකන් මොකක් දෙකක් වගේ. අපි තෙල් බෝතල් 3ක් ගත්තා. ඊට පස්සේ තව ගත්ත shopping එකක මේකේ 500ක් තියෙනවා. මේක එකක් මං ගැලෙව්වා. එතන 1500ක් තියෙනවා. ඊට පස්සේ අපිට ඕන වෙනවා ලුණු. sorry මිරිස්. මිරිසුත් ගෙනාවා. ඊට පස්සේ ලුණුත් ගෙනාවා. මේක ඇත්තටම එක අතකින් අල්ලන් ඉන්න නිසා පොඩ්ඩක් මේක උස්සන්න අමාරුයි. මේකේ තියෙන පොප්කෝන්. මේකේ ෆුල් තියෙනවා පොප්කෝන්. මේ ටික තමයි ඉතින් අපි ගෙනාව බඩු. තව ගෑස් එකක් ගන්න තියෙනවා. මට මේ ටික ඉතින් ඔයගලන්ට කඩේ යනවා පෙන්නන්න බැරි වුණානේ. ගෑස් එකක් ගෙනාවා. එච්චර බලන්නේ මම නිකාට රංගපෑම කරේ දවසේ වීඩියෝස් ටික තමයි. මේ ඉතින් අපි හදපු ලොකු පෝස්ටර් එක. ඊට පස්සේ දවසේ අපි පොයේ දවසේ බබල් මේනියා ගියා මගේ යාළුවෝ ටිකක් එක්ක. ඊට පස්සේ හවස අපේ අක්කලා බීම යද්දි පාටින් ඊට පස්සේ ගිහිනා. ඔය අපේ රංගිත් ඉන්නවා. මේ ගොඩක් අය හැබැයි බීම නම් මාර. dalam berapa buat ඊට පස්සේ අපි හවස පන්සලෙත් ගියා. මේ නම් ගීගාව ඔය දින අපි පන්සලේ ඉඳලා ආවේ. ඒක නම් හරිම ලස්සන ක්ලාස් එකක් තිබ්බා. ඊට පස්සේ අපි යනගමන් නිකන් උඩින් තොරණ බලාගෙන මොන විදිහට ගියා. නිකන් හරියට මතුවේ නැහැ. ඔය ගෙදර යද්දී අපි දන්සලක් කෑවා. බත් නෙමේ පාන් දන්සල. ඕගොල්ලන්ට පෙන්නන්න බැරි වුණානේ මේ බබල් මේනියාකින් අපි කාපු දේවල්. හරිම රසයි, හරිම ගුණයි. හායි. ඊට පස්සේ අපි ගියා වෙසක් දවසේ උදේ පෝස්ටර්ස් අලවන්න. අලවනවා. අම්බෝ අවුව.
ඊට පස්සේ දන්සල වෙලාවට කන්න මොන හරි ගන්නත් අපි ගන්න අමතක කරේ නෑ. එන කැල්ලකින් හදලා බලන්න. මේ අපේ මෝඩ විමන්ස් එක තමයි මං ගියේ. මේ තියෙන්නේ අපේ බඩු මේක. ආයොන්න අපි ෆුඩ් සිටි ගිහින් එන ගමන් මේ බරේ අපි වෙසක් කුඩුත් ගත්තා. එතන එල්ලන්න. ඊට පස්සේ අපි අයිස්ක්‍රීම් එකක් වගේ ඊට පස්සේ අපි පෝස්ටර් වන්නත් පටන් ගත්තා දවල්ේ අයිස්ක්‍රීම් ද කියලා එක ඒ බයි පයි කියන්නේ ඒ ASCII එක කියද්දි මේකේ පළවෙනියටම අපි මේ පළවෙනිම එක අපි පොප්කෝර්න් හදන්න පටන් ගත්තා. ඕක තමයි පළවෙනියට මම පොප්කෝර්න් හදන්න පටන් ගත්තේ. ටිබ් එක පළවෙනි පාරේ තෙල් දාලා මුල් ටික විතරයි මාවි වන්සයි. ඊට පස්සේ සතු මිනිස්සුයි තමයි හැදුවේ. එපා තමයි ටක 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 ටික බරුට අපි හිටියා. ඊට පස්සේ අපි දැන් කරන්න ගියා. වෙඩි තියනවා. අර ටෙස්ට් කරලා බලන්න. මේ ඉතින් අපි පොප්කෝර්න් හදා පැක් කරපු වෙලාවේ මේ ටික ළමයි ඔයගොල්ලෝ බෝම්බ එක හනවාද? අම්මෝ. හායි කොහමද? ඉතින් අපි පොප්කෝර්න් පැක් කරන වෙලාවේ අපේ පොප්කෝර්න් දන්සලට වචනයකින් හරි උදව් කරපු හැමෝටම බොහොමත්ම ස්තුතියි. බොහොමත්ම පිං කියලා මම ඔයගලන්ට කියනවා. ඊළඟට අපේ දන්සලේ ෆුල් වීඩියෝ එක ඔයගලන්ට පෙනෙයි. අපේ ටීම් වීඩියෝ එක. මක් නොපෙනේ නාතත ඊට පස්සේ මොඩේ යාළුවොත් එක්ක දසන මොඩලා මෑන පේන්නේ නෑනේ කට්ට කරවල. අපි දන්සලක පැය දෙකමාරක් විතර පොලිම් විතර රයිස් කාපු ළමයි අපි. මඤ්ඤොක්කක් තිබ්බා. අපි මේ තියෙන්නේ අපි මේ දන්සල් ඉඳකට ගත්ත පොඩ වැඩ වෙස් මුදාගෙන අපි මේ දන්සල් පොලිමේ තමයි හිටියේ. මේ දන්සල් පොලිමේ ගත්ත ෆොටෝස්. ඊට පස්සේ අපි තොරණක් ඉවර වෙනකම් බලලා අවසන් රූපරාමයෙන් පිළිවාදෙන් එම අවස්ථාව. ඔන්න ප්‍රකෘති නුඹේ ලස්සන ආනන්ද මේ වීඩියෝ එක බලපු හැමෝටම thank you.